තව දවසක් ටිකක් ස්පෙෂල් දවසක්. ඉමු මේ භවේ එක සැරයක් දුටුවත් ඇති දැස් ඔබේ ඔබ වෙනුවෙන් හැමතරම් කියන්න හින් සැරේ තව දවසක් හමුවී කොහොමද ආදරණීය යාළුවෝ හැමෝම හොඳින් ඉන්නවා ඇති කියලා හිතනවා. ඔන්න ඉතින් අද දවස මේ විදිහට තමයි මම පටන් ගන්න හදන්නේ. ඉතින් ආදරණීයව එකතුණු යාළුවෝ හැමෝම ගොඩාක් ආදරෙන් පිළිගන්නවා අද වීඩියෝ එකටත්. එහෙනම් ඉතින් දිගටම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. අද දවස කොහොමද ගත වෙන්නේ කියලා එහෙනම් බලමු. දැන් උදේ හස්බන්ඩ් වැඩට ගියා, පුතාව ඉස්කෝලේට දාන්න ඕනේ. ඒ දේවල් එක්ක අද බලමු. අද ටිකක් ස්පෙෂල් දවසක්. මොකද අද මම වීඩියෝ එකේදී කියන්නම්කෝ. ටිකටම වීඩියෝ එකත් එක්ක ඉන්න එහෙනම්. අද විශේෂ දවසක් වුණාට හැබැයි ඉතින් අද නිවාඩු දවසක් නන් නෙවෙයි. මොකද හස්බන්ඩ් උදේ වැඩට යන්න ඕනේ. ඒ වගේම තමයි ඉතින් මගේ සවෙන් මැනිකව ඉස්කෝලේට ගිහින් දාන්නත් ඕනේ. ඉතින් ඊට කලින් මගේ කොෆි එකෙන් තමයි ඉතින් අද මගේ දවස පටන් ගන්නෙ. හැමදාම වගේ ඉතින් මගේ මේ කොෆි කියන්නේ කපුචිනෝ එකෙන්. ඒකෙන් තමයි ඉතින් මගේ දවස පටන් ගන්නෙ මේ විදිහට. මේ වෙලාවේ මම සවෙන් මැනිකව ඉස්කෝලේට ගිහින් දාලා ආවා. ඇවිල්ලා තමයි මේ වැඩේ පටන් ගත්තේ. ඉතින් මේ හදන්නේ මගේ මේ අද විශේෂ දවස වෙනුවෙන් පුංචි කේක් එකක්. හැබැයි මේක මේ විදිහට මම හදන්න හිතුවේ නැහැ. අන්තිමට ඉතින් මේ වෙලාවේ හිතිලා තමයි මේක මේ විදිහට හැදුවේ. ඉතින් මම ඔයාලට තාම කිව්වේ නෑනේ මොකක්ද මේ අද දවසේ තියෙන විශේෂත්වය කියලා. ඉතින් අද තමයි ඒ කියන්නේ මේ මැයි 12 වෙනිදා. එදාට තමයි අපේ වෙඩින් ඇනිවර්සරි එක තියෙන්නේ. ඉතින් චූටි සැමරීමකුත් නෙමෙයි මේක. මට ආස හිතුණා මේ විදිහට චූටි ලස්සන මතකයක් එකතු කරගන්න. ඉතින් ඊයේම හස්බන්ඩ් කියන්නේ 12 වෙනිදාට කලින්ම මං ආසෙ චොක්ලට් එකක් හස්බන්ඩ් මට ගෙනල්ලා දුන්නා. ඉතින් ඒකත් මේ විදිහට එකතු කරලා එයා ආස විදිහට ලස්සන චොක්ලට් කේක් එකක් මට හදන්න ඕන වුණා. ඉතින් හස්බන්ඩ් නම් මේ වෙලාවට වැඩ. ඉතින් අපි හවස් වෙලා තමයි හැමෝම එකතු වෙලා මේක රස වින්දේ. ඒවනම් ඉතින් මම ලොකුවට වීඩියෝ කළේ නැහැ. මොකද ගිය අවුරුද්දේ මම ඒකට පුංචි සැමරීමක් කරා අපේ පුංචි පවුලත් එක්ක. ඉතින් මේ ඇති මේ විදිහට අපිට ලස්සන මතකයක් එකතු කරගන්න මේ අවුරුද්දට. දවසක් හමුවී ඉමු මේ භවේ එක සැරයක් උදේ කේක් හදන වැඩේ ඉවර වෙලා දැන් මේ දවල් වෙලා අපි දවල්ට කෑම ටිකක් හදන්න තමයි හදන්නේ. අද ඉතින් පරිප්පු උයනවා ඒත් එක්කම බීට් කරි එකක් තියෙනවා. ඒ වගේම තමයි යමුක බලන්න මගේ පැල යාළුවෝ ටික කොහොමද කියලා මගේ වගාව ගැන විස්තර මගේ වීඩියෝස් වලින් මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නවා කිව්වනේ. ඔන්න ඉතින් මේ තමයි මගේ පැල යාළුවෝ ටික. ඉතින් මේ කොලගෝවා ටික මේ නම් අපි මේ දෙවනි පාර තමයි මැල්ලුමක් හදාගන්න ගන්නේ. මීට කලින් එක සැරයක් අපි කොලගෝවා මැල්ලුමක් කෑවා.
ඔන්න තියෙනවා ඉතින් අද දවල්ට අපේ කෑම වේල. හාල් මැස්සෝ තෙල් දාලා තියෙනවා, පරිප්පු ඒත් එක්කම බීට් කරි එකක් තියෙනවා. ඒ වගේම තමයි ඉතින් අපේ චූටි පැල වගාවෙන් කපාගත්ත කොළගෝවා ටිකෙන් රසම රස මැල්ලුමක්. අපි හිටවපු දෙයකින් මේ විදිහට අස්වැන්නක් අරගෙන ඒක හදලා කද්දී මාරම සතුටුයි. ඒ වගේම තමයි ඉතින් රස. එහෙනම් අපි දවල්ට කාලම ඉමු. අද දවස ආස විදිහට ආස කෑම හදලා කාපු එක තමයි ඉතින් කළේ. මේ දවල්ට කාලා ඉවර වෙලා මට හිතුණා බිස්කට් පුඩින් එකක් හදන්න. මං ආසම බිස්කට් වලින් ඔයාලා දන්නවද මාරි බිස්කට් පුඩිම? ඉතින් ඒක තමයි මම මේ හදන්නේ. ඉතින් මගේ තාත්තා නම් මේක කන්න හරිම ආසයි. ඉස්සර ලංකාවේ ඉද්දි ඕන තරම් හදනවා. මෙහෙ ආවට පස්සේ නම් ඉතින් ඉඳලා හිටලා තමයි හදන්නේ. ඉතින් අද විශේෂ දවසේ මට හිතුණා හස්බන්ඩ් ගෙදර එන්න කලින් මේ විදිහට මාරි බිස්කට් පුඩින් එකකුත් හදලා තියන්න. ඔන්න තියෙනවා ෆ්‍රිජ් එකේ තියලා පැයක් විතර තිබ්බේ. ගත්ත මගේ පුඩින් එක රහ පාටයි මෙතෙන්නේ. අපි කාලා බලමු. ඔයාලත් හදලා බලන්නකෝ මාරම රහයි. අද දවසම කෑම හදපු නිසා අද රෑට මම මේ වගේ දෙයක් තමයි හදන්න හිතුවේ. ඉතින් මේක හදලානේ තියෙන්නේ. ඒක ලේසි. ආය අලුතින් මුකුත් කරන්න දෙයක් නැහැ. මේ පෙන්නපු ස්පැගටි එක නම් ඔයාලා දන්නවා. මගේ සුපර් මාකට් බ්ලොග් එක බලපු යාළුවෝ ඔක්කොම දන්නවා. ඒක මං ඔයාලට හදලා පෙන්නන්නම් කිව්වා. ඔන්න අද මං ඒක හදලා පෙන්නන්නම්. ඒ වගේම තමයි මේ තියෙන්නේ ෆ්‍රීසර් එකේ තියෙන පීට්සා. ඒකත් හරිම ලේසි හදාගන්න. මේ විදිහට ගෙදර තිබ්බා මාර්ගරීටා මේක. ඒ කියන්නේ මොසරෙල්ලා චීස් එක විතරයි තියෙන්නේ. අපිට ඕන දේවල් ටොපින් එකට දාලා හදාගන්න පුළුවන්. ඉතින් මේ දේවල් ටික මම ලෑස්ති කරගත්තා පීට්සා එකේ ටොපින් එකට දාන්න. ඉතින් අපි බලමු අද රෑ කෑම මං කොහොමද හදාගන්නේ කියලා. මෙහේ මං දන්න විදිහට චිකන් පීට්සා නැහැ. ඉතින් චිකන් පීට්සා අපි කන්න හරි ආසයි. ඉතින් ලංකාවට ආව කාලෙක එක්ක අපි ගෙදර හදපු වෙලාවක තමයි චිකන් පීට්සා කන්නේ. ඉතින් මම මේ පීට්සා දෙකට චිකන් ටිකක් මේ විදිහට පොඩ්ඩක් පෑන් එකේ පොඩ්ඩක් රත් කරගෙන හදාගෙන තියෙනවා. ඒ ටික තමයි මම ටොපින් එකට දැම්මේ. ඉතින් මේ පෙන්නන ස්පැගටි එක මේ විදිහට පෑන් එකේ මිනිත්තු 7ක් හදාගන්න පුළුවන්. ඒ වගේම තමයි මයික්‍රෝවේව් එකෙත් විනාඩි 5ක් තියලා මේක හදාගන්න පුළුවන්. මේ විදිහට තමයි ඉතින් ඒකේ ඇතුළ තියෙන්නේ. ඔක්කොම දේවල් ටික දාලා ෆ්‍රීසර් එකේ තියෙන නිසා මුකුත් වෙන්නෙත් නැහැ. ඉතින් ඒක ඒ විදිහට තමයි තියෙන්නේ. මම මුකුත් කළේ නැහැ. පෑන් එකට තෙල් චූට්ටක් දාලා මේක මෙහෙම්මම දාලා රත් වෙන්න වහලා තිබ්බා. ඔන්න ඉතින් ස්පැගටි එක තැම්බෙන අතරේ මගේ පීට්සා එකත් හරි. මේක බේක් වෙන්න විනාඩි 10ක් 15ක් වගේ තමයි ඉතින් යන්නේ. හරිම ලේසි. ඉතින් මේ විදිහේ රෑ කෑම වේලකට නම් හරිම පහසුයි. මොකද ඉතින් දවසම කෑම උයලා රෑටත් ආයෙ මොනවද හදන්න ඕනේ කියලා කල්පනා කරද්දී මේ විදිහේ දේවල් අපි පොඩ්ඩක් ගෙදර ගෙනල්ලා තියාගත්තාම ඒක ඉතින් අපිට හරි ලේසි.
මේ ස්පැගති එක මිනිත්තු කීපයක් අඩුව ගින්දරේ වහලා තිබ්බහම මේ විදිහට අන්තිමට එනවා. හරිම රසයි. මම මේකට වෙන මුකුත් එකතු කරේ නැහැ. මේ පැකට් එකේ තිබ්බ දේවල් ටිකමයි. ඔයාලට ඕන නම් සැරට මේකට කෑලි මිරිස් එතකොට ගම්මිරිස් කුඩු එකතු කරලා තවත් මේක සැරට රසට හදාගන්න පුළුවන්. එහෙනම් ආදරණීය යාළුවෝ හැමෝටම ගොඩාක් thank you වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙලා හිටියට. තවත් ලස්සන දවසක ලස්සන වීඩියෝ එකක් අරගෙන ඉක්මනට එන්නම්. එහෙනම් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. චාෝ. ඉමු මේ භවේ එක සැරයක් දුටුවත්